වෙලාව කීයද දන්නෙත් නෑ. මට නිින්ද ගියානේ. අඟුටු මිට්ටෝ ඉක්මනට එන්න. නත්තල්සිය මොකටද මේ තකණියම මට කතා කරේ? මම මේ පිනිමුවන්ට කන්න දෙන ගමන් හිටියේ. මට නිින්ද ගියා. මට අමතක වුණා. මාර ප්‍රශ්නයක් උනේ. නත්තල්සියගේ ප්‍රශ්නේ මටත් කියන්නකො බලන්න. මමත් පුළුවන් විදිහට උදව්වක් කරන්න. ඒක කිය ඉන්න වෙලාවක් නෙමෙයි මේක. ටක් ගාලා කාලයන්ත්‍ර ගේන්න. හරි නත්තල්සිය. මම ටක් ගාලා ගිහිල්ලා කාලයන්ත්‍රය අරගෙන එන්නම් එහෙනම්. නත්තල්සිය මාර වැඩේනේ වෙලා තියෙන්නේ. අපේ කාලයන්ත්‍රය අතුරුදහන් වෙලා. මොකද්ද? මාර ප්‍රශ්නයන්නේ. හරි. අපි මෙහෙම කරමු. දැම්ම යානේ පණ ගන්නන්නකො. හරි නත්තල්සිය. මම දැන් මේ වැඩේ කරන්න. නත්තල්සිය මේ ළඟපාතකම කාලයන්ත්‍රය තියෙනවා කියලා අපේ රේඩාර් වලට අහු වෙනවා. ඔව් අපි කොහොම හරි ඒක හොයාගන්න ඕන. රේඩාර් වලට අහු වුණා කාලයන්ත්‍රය අපේ යානේ ළඟමයි තියෙන්නේ කියලා. අර බලන්න නත්තල්සිය. ඉස්සරහින් යන්නේ පිටසක්වල යානයක් නේද? ඔව් නේද? අපි ඒගොල්ලන්ගේ යානයට ගිහිල්ලා කතා කරලා බලමු. ඉතින් කොහොමද පිටසක්වල මහත්තයා? අපි ආවේ අපේ කාලයන්ත්‍රය ආපහු ඉල්ලගෙන යන්න. අනේ එහෙම කරන්න එපා. ඒක නැත්තම් මුළු නත්තලම අවදානමේ. එහෙම කොහොමද? මමයි මනුස්ස ලෝකෙන් නත්තල් සීයා. නත්තල්සිය මාර වැඩේනේ උනේ. අපි දැන් මොකද කරන්නේ? අපි පොඩ්ඩක් සංසුන්ව බලාගෙන ඉමු. කොහොමද දරුවෝ ඔයාට ඉතින්? ඔය දරුවට සුබම සුබ නත්තලක් වේවා. නත්තල කියන්නේ දරුවෝ අපේ ලෝකයට සාමය ගෙනාපු දවස. අපි එදාට තෑගිවෝග බෙදා හදා ගන්නවා. එකමුතු කමින් සියලු දෙනා එකතු වෙලා සතුටු වෙන දවසක්. නත්තලේ සැබෑ අර්ථය ඕක තමයි දරුවනේ. සාමය, සතුට බෙදා හදා ගැනීම. මම ඊළඟ නත්තලට මේ ග්‍රහලෝකයටත් තෑගිවෝග අරගෙන එන්නම්. බොහෝම ස්තුතියි. බොහෝම ස්තුතියි. මේ නත්තල ගොඩක් විශේෂ නත්තලක් වෙයි නේද නත්තල්සිය? නැත්තං අඟුතු මිට්ටෝ. ඒක නෙවෙයි නත්තල්සිය. මොකද්ද දැන් ඔය කියන ප්‍රශ්නේ? ඇයි නත්තල්සියට තකහණීම කාලයන්ත්‍රය වුණ උනේ? මේකනේ අඟුතු මිට්ටෝ. මට අද රෑ වැඩියෙන් නිින්ද ගියා. මට දරුවන්ට තෑගි බෙදන්න යන්න බැරි වුණා. ඈ? මොකද්ද?
අදරේ නෙවෙයිනි නත්තල් සීයේ. හෙටරෑනේ නත්තල් සීය තෑගි බෙදන්න යන්නේ. ආ එහෙමද? ඉතින් එඩියුමයින් නාලිකාවෙක් එකතු වෙලා ඉන්න හැමෝටමත් සුබම සුබ නත්තලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.